ආයිබෝවන් අද අපි කතා කරමුද ටිකක් අර කවුරුත් වැඩිය කතා නොකරන අභිරහස් වගේ මාතෘකාවක් ගැන. කියන්න බලන්න. මොකක් ගැනද? ඉතියෝපියානු බයිබලය ගැන අපේ මූලාශ්‍රය ඇසුරෙන් අපි බලමු ඒකේ තියෙන විශේෂ දේවල් අර ඉතිහාසය ඇයි ඒක අර ප්‍රධාන බයිබලයෙන් වෙනස් වෙන්නේ කියලාත්. හරිම ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක්. ඇත්තටම ගොඩක් අය දන්න කිං ජේම්ස් එකේ තියෙන පොත් 66යිනේ. හැබැයි ඉතියෝපියානු එකේ සමහර සම්ප්‍රදායන් වල පොත් 88ක් දක්වා තියෙනවා. ඒකම පුදුමයක් නේද? ඇත්තටම අනිත් පල්ලිවල නැති පොත් එහෙමත් තියෙනවා කියලානේ කියන්නේ. හරියටම. ඒ වගේම තමයි ලෝකේ තියෙන පරණම බයිබල් ලියවිලි සමහරක් තියෙන්නේත් ඉතියෝපියාවේ. කිං ජේම්ස් එකලත් වඩා පරණයි සමහර ඒවා. ඒ කියන්නේ පැරණි ටෙස්ටමේන්තුව අලුත් ටෙස්ටමේන්තුව වගේම වෙනත් ලියවිලිත්. ඒක තමයි විශේෂත්වය. ඉතියෝපියාවේ අර පසුබිමත් හරිම වෙනස් නේද? අප්‍රිකාවේ කවදාවත් අර යටත් විජිතයක් නොවුන එකම රට. ඒක හරි. ඒ වගේම යාලගේ විශ්වාසයක් තියෙනවා පෙළපත නෝවාගේ පුතු හැම්ගෙන් එනවා කියලා. ඒකත් අලුත් දෙයක්. ක්‍රිස්තියානි ධර්මයෙන්වත් කලින් ඉඳලම. අවුරුදු 3500ක් විතර තිස්සේ සමහර ගෝත්‍ර ක්‍රිස්තියානි දෙවියන්ව ඇදහුවා කියලාත් සඳහන් වෙනවා මූලාශ්‍රවල. ඉතින් අර ඉතියෝපියානු ඕර්තොඩොක්ස් තෙවාහෙඩෝ පල්ලිය. තෙවාහෙඩෝ කියන්නේ එක් වූ කෙනක. ඒක සමහර වෙලාවට ලෝකේ පරණම සංවිධානාත්මක ක්‍රිස්තියානි පද්ධතිය වෙන්නත් පුළුවන්. කතෝලික සභාවටත් වඩා පරණයි කියලාත් කියනවා. හරි පුදුමයිනේ අර 6 වෙනි සියවසේ සංචාරකයෙක් කොස්මොස් ඉන්ඩිකොප්ලියස්ටස්. එයා ලියලා තියෙනවා ඉතියෝපියාව ක්‍රිස්තියානි රටක් කියලාත් අර පීඩාවලින් පැනලා ආපු අයට උදව් කළා කියලාත්. අර 2010 දී හොයාගත්ත පොත ගැනත් හිතද්දී අර නිදර්ශන තියෙන ගීස් භාෂාවෙන් ලියපු එක. ඒක කන්දක ආරාමයක තිබිලා හම්බුනේ. ඒ කියන්නේ තාමත් කොච්චර දේවල් ඇතිද? ඇත්තටම. ඒ වගේන තමයි අර ශීබා රජුණගේ සලමන් රජුරුවන්ගේ කතාව. කේබ්‍රනගාස්ට් කියන එයාලගේ ශුද්ධ ලියවිල්ල තියෙන්නේ. ඒකේ කොටසක් අර අනිත් බයිබලෙත් තියෙනව නේද? රෙජින ජෙරුසලමට ගිය එක. උපියානු පළවෙනි අධිරාජ්‍යයක් කලේ කියලා. ඒක තමයි වෙනස. හරි ඉන්ට්‍රෙස්ටිං. අර 2012 ජාන පරීක්ෂණ වලින් ඒ කතාවට යම් අනුබලයක් ලැබිලා තියෙනවා කියලා කියනෝ නේද? අවුරුදු 3කට විතර කලින් ඒ කියන්නේ රැජිනගේ කාලෙදි වගේ ඊජිප්තු ඉස්රායල වගේ ජාන ඉතියෝපියානු අයක මිශ්‍ර වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකින් අර කතාවට පොඩි සාක්ෂියක් වගේ ලැබෙනවා. හරි. ඉතින් මෙච්චර පොහොසත් ඉතිහාසයක් තියෙද්දිත් ඇයි මේ බයිබලයේ අර ප්‍රධාන එකතුවට ඒ කියන්නේ කැනනයට ඇතුළත් නොඋනේ? ඒකට හේතු කීපයක්ම තියෙනවා. මුලින්ම බලමු අර කැනනය හැදුන හැටි. මුල් කාලේ යේසුස් වහන්සේ ගැන ලියවුණු පොත් ගොඩක් තිබුණා. සමහර ඒවා ටිකක් අර අද කාලේ වචන වලින් කිව්වොත් ෆෑන් ෆික්ෂන් වගේ. ඉතින් මිනිස්සු මේවා ඇත්ත කියලා පිළිගන්න ගත්තම සභා නායකයන්ට ප්‍රශ්නයක් වුණා. තේරෙනවා. ව්‍යාජ ප්‍රවෘත්ති වගේ නේද? ඒ වගේ. ඉතින් අර නයිසියා කවුන්සිලය ක්‍රීවිය 325 කොන්ස්ටන්ටිනෝපල් කවුන්සිලය ක්‍රීවිය 380ට වගේ තැන්වලදී තමා තීරණය කළේ මොනවද ඇත්තටම පිළිගන්න පුළුවන් පොත් කියලා. ඊකට මොන වගේ දේවල්ද බැලුවේ? නිර්ණායක තිබුණා. අර යේසුස්ගේ ගෝලෙක් හරි උන්වහන්සේව දැකපු කෙනෙක් හරි ලියපුවාද පළවෙනි සියවසේදී ලියවිලා තියෙන්නේ අනිත් පොත් එක්ක ගැලපෙනවද වගේ දේවල්. හරි. එතකොට අනිත් අය පොත් අයින් කරද්දී ඉතියෝපියාවේ අය සමහර ඒවා තියාගත්තා. ඒක තමයි ප්‍රධානම හේතුව. අර pseudo epigrapha කියලා කියන පොත්. ඒ කියන්නේ වැරදියට කෙනෙකුට අයිතිය පවරපු පොත් වගේ. උදාහරණයක් විදියට. අර ඒනොක්ගේ පොත, ජුබිලි පොත වගේ ඒවා. මේවා දේවානුභාවයෙන් ලියවුනේ නැහැ. සමහර විට නරක අභිප්‍රායයන්ගෙන් ලිව්වා වෙන්න පුළුවන් කියලා ඒකල සමහරු හිතුවා. අර මූලාශ්‍රයේ තිබ්බ කෝබි බ්‍රයන්ට් උදාහරණය මතක් වුණා. නේද? ඒ කියන්නේ ඒ කාලෙත් මතභේද තිබිලා තියෙනවා. හැබැයි ඉතියෝපියානු බයිබලය ඇතුළෙමත් විවිධත්වයක් තිබුණා කියලාත් කියනවනේ. ඒකත් වැදගත්. කැනන් දෙකක් තියෙනවා. පුළුල් එක පොත් 81ක් එක්ක අර ඒනොක් යුබිලි එහෙම තියෙනවා. අනිත් එක පටු එක පොත් 72යි. මේ පටු එක තමයි හයිලි සෙලාසි අධිරාජ්‍ය නිලකලේ. පුළුල් එක නම් 20 වෙනි සියවසේ මුල ඉඳන් ආයේ මුද්‍රණය කරලත් නෑලු. ඒ කියන්නේ ඒ අභ්‍යන්තර වෙනසත් බලපෑවා වෙන්න ඇති. වෙන්න පුළුවන්. ඊට අමතරව අර ඓතිහාසිකව වෙන්වීම. 4-5 සියවස් වෙද්දී ඉතියෝපියානු ක්‍රිස්තියානි ධර්මය අර යුරෝපීය පැත්තෙන් ටිකක් වෙනස් වෙන්න පටන් ගත්තා. භාෂා බාධකයේත් ඇති නේද අර ගීස් භාෂාව. හරියටම පරිවර්තනයත් අඩුයිනේ. ඉතින් ඒක පිටායට දෙනගල්ලා අමාරුයි. තව අර ටිකක් මතභේදාත්මක කාරණයක් තිබ්බා නේද? දේශපාලනය වගේ.
ඔව් සමහර මූලාශ්‍ර කියනවා මුල් කාලේ රෝම බලවත්තුන් දේශපාලන බලය ගැන වැඩින් හිතුවා තමන්ගේ කතාවට නොගැලපෙන ලියවිලි අයින් කළා කියලා. ඒ කියන්නේ රෝමේ බිෂප්වරයා අයින් කරපු ලියවිලි විනාශ කරන්න කිව්වත් පූජකයෝ සමහරක් හැංගුවා ඒව තමයි අර 1940 ගණන් වල මල මුහුදලකින් හම්බුනේ කියලාත් මතයක් තියෙනවා. ඒකෙන් තමයි මේ වෙනස්කම් පැහැදිලි වෙන්නේ කියලාද කියන්නේ? ඒක එක අර්ථකථනයක් විතරයි. ඒ කියන්නේ එකක් සම්පූර්ණ බයිබලය අනික මිනිස්සු වෙනස් කරපු එකක් වෙන්න පුරුවන් කියන අදහස එනවා එතනින්. හරිම සංකීර්ණයිනේ මේ හැමදේම එක බලද්දී අර ආක්‍රමණ ගිනි ගැනීම වගේ දේවල් වෙලත් මේ බයිබලය තාම තියෙන එකම පුදුමයි. ඇත්තටම ඒකෙන් ඒකේ අභිරහස තවත් වැඩි වෙනවා. මෑතකදී උනන්දුවක් ඇති වෙලා තියෙන එක හොඳයි. පරිවර්තනය හැමත් කරනවා කියන එක. එහෙමනම් සාරාංශයක් විදිහක ගත්තොත් ඉතියෝපියානු බයිබලය කියන්නේ අද්විතීය පැරණි පොත් එකතුවක්. ප්‍රධාන කැනනයෙන් අයින් වෙන්න අර අපි කතා කරපු දේවල් අමතර පොත්, අභ්‍යන්තර විවිධත්වය, ඓතිහාසික වෙනස්කම්, භාෂාව සමහර විට දේශපාලනයත් හේතු වෙලා තියෙනවා. හරි. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න. මූලාශ්‍රවල කියනවනේ අර පුලුල් කැනනිය ඒ කියන්නේ එනොක් ජුබිලි වගේ පොත් තියෙන එක 20 වෙනි සියවසේ මුල ඉඳන් ආයෙ මුද්‍රණය කරලා නැහැ කියලා. ඔව්. එහෙමනම් ඒ දුර්ලභ වෙලා තියෙන පොත් ඇතුලේ අද අපිට නැති වෙලා තියෙන මොන වගේ අලුත් දැක්මක් මොන වගේ ඉතිහාසයක් සැඟවිලා තියෙන්න පුළුවන්ද? ඒ පොත් ආයෙ හම්බුනොත් තව මොනව එළිදරව් වෙයිද? ඒක ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක්.